1958 ඔක්තෝබර් 30 වන දින එංගලන්තයේ බ්‍රැඩ්ෆෝඩ් නගරයේ වෙළඳ සැලක ඉතිහාසය වෙනස් කළ විශාල අතපසුවීමක් සිදු වුණා. ඒ අත්තරදීමකින් ආසනික් මිශ්‍ර කළ රසකැවිලි තොගයක් වෙළඳපොලේ අලෙවි කිරීමයි. පුද්ගලයන් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙම රසකැවිලි පරිභෝජනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් බහුතරයක් දරුණු ලෙස අසනීප වෙලා තියෙනවා. ඊට අමතරව කුඩා දරුවන් ඇතුළුව පුද්ගලයන් 21 දෙනෙකු මෙම විෂ අන්තර්ගත රසකැවිලි ආහාරයට ගැනීම හේතුවෙන් මරණයට පත් වෙලා තියෙනවා. මෙම සිදුවීම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආහාර විෂවීමකින් වැඩිම පිරිසක් මරණයට පත් වූ සිදුවීම ලෙසත් සැලකෙනවා. විලියම් හාඩේකර් යනු එවකට මධ්‍යම බ්‍රැඩ්ෆෝඩ්හි ග්‍රීන් මාකට් වල ප්‍රසිද්ධ රසකැවිලි වෙළෙන්දෙක්. ඔහු අලෙවි කරන රසකැවිලි අතුරින් ඉතා ජනප්‍රිය කළු සුදු ඉරි සහිත හම්බර්ග් ටොෆි නිසා ඔහු හම්බර්ග් බිලි නම් අනුවර්ත නාමයෙන්ද හඳුන්වලා තියෙනවා. විලියම් මෙම රසකැවිලි නගරයට ආසන්නයේ සිටි රසකැවිලි කර්මාන්ත ශාලාවක් හිමි ජෝසප් නීල් නමැති රසකැවිලි නිෂ්පාදකයෙකුගෙන් මිලදී ගැනීමට පුරුදු වෙලා ඉඳලා තියෙනවා. මෙම ජෝසප් නමැති රසකැවිලි නිෂ්පාදකයා විවිධ වර්ගයේ රසකැවිලි වර්ග රාශියක් නිෂ්පාදනය කළ අතර අද ඉන්න ඇතැම් නිෂ්පාදකීන් වගේම වැඩි ලාභ ලැබීමේ අරමුණින් සම්මත නොවන අමුද්‍රව්‍ය භාවිතා කිරීමටත් පුරුදු වෙලා ඉඳලා තියෙනවා. උදාහරණයක් ලෙසට එවකට සීනි මිල අධික නිසා සීනි ජිප්සම් කුඩු සමග මිශ්‍ර කිරීම සිද්ධ කරලා තියෙනවා. මෙය එකල බොහෝ ආහාර නිෂ්පාදකයන් විසින් සිදු කළ අතර එය වැරදි දෙයක් බව ඔවුන්ද දැන සිටියා. එම නිසා එය කිසිවෙකුට දැනගැනීමට නොහැකි වන ලෙස ඉතා රහසිගතව සිදු කිරීමට ඔවුන් කටයුතු කළා. මෙම සීනි සහ ජිප්සම් මිශ්‍ර කළ සංයුතිය ෆ්ලෑෂ් නම් අනුවර්ත නාමයකින් හඳුන්වන්නත් එකල නිෂ්පාදකයන් පුරුදු වෙලා ඉඳලා තියෙනවා. දිනක් ජෝසප් නීල් ඒ කියන්නේ රසකැවිලි නිෂ්පාදකයා තම නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීම සඳහා ඔහුගේ වැඩපලේ සේවකයෙකු අමුද්‍රව්‍ය අලෙවි කරන තවත් වෙළෙන්දෙක් වෙත යවලා තියෙනවා. එදින එම වෙළඳසැලේ හිමිකරු අසනීප තත්වයෙන් ඉඳලා තියෙන නිසා ඔහුගේ සහායකයෙක් තමයි එදා වෙළඳසැලේ ඉඳලා තියෙන්නේ. එම නිසා එදින සිදු වූ ගනුදෙනුවේ දෙපාර්ශවයම එම කටයුත්ත සඳහා වගකිව යුතු පාර්ශව වුණේ නැහැ. සීනි සමග මිශ්‍ර කිරීම සඳහා ජිප්සම් රාත්තල් 10ක් ගෙනෙන ලෙසට වැඩපලේ සේවකයාට උපදෙස් ලබා දී තිබූ අතර ඇනවුම් කළ ජිප්සම් වෙනුවට වැරදීමකින් වෙළඳපොලේ සහායකයා විසින් එවා තිබුණේ ජිප්සම් වලට සමාන ආසනික් ට්‍රයොක්සයිඩ් ප්‍රමාණයක්. සේවකයා එම ආසනික් රැගෙන විත් ජෝසප් නීල්ගේ රසකැවිලි වැඩපොලේ සේවය කරන ජේම්ස් ඇපල්ටන් නම් වෙනත් සේවකයෙකුට ඒවා දීලා තියෙනවා. වැරදීමකින් ගෙන ආසනික් ජිප්සම් වලට සමාන නිසා ජේම්ස් ඇපල්ටන් නම් සේවකයාටද වෙනසක් නොදැනුණු අතර එදින නිෂ්පාදනය කළ හැම්බර්ග් ටොෆි සියල්ල සඳහා මෙම ආසනික් මිශ්‍රිත සීනි භාවිතා කරලා තියෙනවා. එම ජේම්ස් ඇපල්ටන් නම් සේවකයා නිවසේ ගොවිපැලක්ද පවත්වාගෙන ගොස් ඇති අතර දිනක් වැඩපලේ වැඩ අවසන්ව ගොවිපලේ වැඩ කරමින් සිටින විට දැඩි ලෙස අසනීප වෙලා තියෙනවා. පසුව දින කිහිපයක් පුරාවට ඔහු වමනය අත් සහ මස් පිඬුවල වේදනාව වැනි රෝගවලින් පීඩා විඳලා තියෙනවා. ඒත් මෙම රෝගී තත්ත්වය වැඩපලේ විෂද්‍රව්‍යයක් ආග්‍රහණය වීම නිසා සිදුවුණු දෙයක් කියලා ඔහුටත් වැඩපලේ වෙන කිසිවෙකුටත් සැක හිතිලා නැහැ. ජේම්ස් අවසන් වරට වැඩපලේදී සකස් කරන ලද විෂ ආග්‍රහණය වූ ටොෆිවල පැහැය සාමාන්‍යයෙන් වෙනදා පිළියෙල කරනු ලබන ටොෆිවලට වඩා වෙනස් බව ඔහු දැකලා තියෙනවා. නමුත් ආසනික් ආග්‍රහණය වීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ඒ වන විටත් නරක අතට හැරලා තිබුණ නිසා එයට හේතුව කුමක්දයි පරීක්ෂා කිරීමට ඔහුට හැකියාව ලැබිලා නැහැ. මෙම වැඩපලේ හිමිකරුද එම ටොෆිවල වෙනසක් දුටු නමුත් ඔහු ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත්තේ ඔහුගේ පරමාර්ථය කෙසේ හෝ ඒවා අලෙවි කර ලාභයක් උපයා ගැනීම වූ නිසයි. ඉන්පසු විලියම් නොහොත් හැම්බර්ග් බිලි විසින් එම ටොෆිවල අමුතු පැහැය නිසා ඒවා මිලදී ගැනීමේදී වට්ටමක්ද ලබාගත් අතර ඒවා වෙළඳපලේ අලෙවි කිරීමට පෙර ඔහු කෑලි කිහිපයක් රස බලලා තියෙනවා. එදින සන්ධ්‍යාවේදී විලියම්ද අසනීප වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් ඔහු එම මාරාන්තික නිෂ්පාදන අලෙවි කිරීම නතර කිරීමට තරම් අසනීප වෙලා නැහැ. මෙම විෂ ටොෆිය නිසා සිදු වූ මුල් මරණ කිහිපය ළමුන් බවට වාර්තා වෙනවා. මුලින් බැලූ විට එම දරුවන් මිය ගොස් ඇත්තේ එකල පොදු රෝගයක් වූ කොලරාව නිසා විය හැකි බවට සැක කළ අතර මෙම ටොෆි ආහාරයටගත් පුද්ගලයින්ට වමනය, උදර වේදනාව සහ ලේ සමග මලපහ පිටවීම දක්නට ලැබිලා තියෙනවා. එනම් එය අපිරිසිදු වේදනාකාරී දිගුකල් පවතින මරණයක් විය. කෙසේ වෙතත් කෙටි කාලයක් ඇතුළත මියගිය සහ රෝගාතුර වූ පුද්ගලයින් සිය ගණනක් වූ අතර අවසානයේ මේ සියල්ල සඳහා හේතුව විෂ සහිත ටොෆිය බවට හඳුනා ගැනීමට පොලිසියට හැකියාව ලැබිලා තියෙනවා. ඉන්පසු
රසකැවලි සියල්ල රාජසන්තක කර පරීක්ෂා කර බලා ඇති අතර එවිට එහි පුද්ගලින් 2000ක් පමණ මරා දැමීමට තරම් ආසනික් අඩංගු බවට සොයාගෙන තිබෙනවා. වාසනාවකට මරණ සංඛ්‍යාව 21කට සීමා වුණත් මෙම ආසනික් මිශ්‍ර විෂ ටොෆිය නිසා 200කට ආසන්න පිරිසක් විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙලා තියෙනවා. බේත් ශාලාවේ හිමිකරු සහ සේවකයා මෙන්ම රසකැවිලි වෙළඳාම් කළ ජෝසප්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර ටොෆිය විෂවීමේ සැබෑ තත්ත්වය අනාවරණය වූ පසු ඔවුන් සියලු දෙනා චෝදනාවලින් නිදහස් කරලා තියෙනවා. මෙහිදී චෝදනා ලද පුද්ගලීන් හට දඬුවම් කිරීම වෙනුවට එවැනි ව්‍යසනයක් නැවත සිදු නොවන ලෙසට නීති කෙටුම්පත් කරන්න කටයුතු කරලා තියෙනවා. මෙහිදී ආහාරවලට අමතර ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී දැඩි නියාමනයක් සිදුවන ආකාරයට සියලුම ඖෂධ වෙළෙන්දන් විසින් විධිමත් අයුරින් වාර්තා තබා ගැනීම අනිවාර්ය කළා. ඒ අනුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිදු වූ වඩාත්ම භයානක සමූහ ආහාර විෂවීමක් වූ මෙම රසකැවලි විෂවීමේ සිදුවීම අවසානයේ ආහාරවලට වඩා හොඳ නියාමනයක් වැඩි වගකීමක් ඇති කළ අතර එමගින් අවසානයේ සියලු දෙනාට වඩා හොඳ ගුණාත්මක ආහාර ලබා ගැනීමට අවස්ථාව සලසන ලදී. අද අපි ජීවත් වන්නේ ආහාර විෂවීමක් නිසා ජීවිත අහිමිවීමක් ඉතා දුර්ලභ දෙයක් ලෙස සලකන ලෝකයකයි. අතීතයේ මෙම සිදුවීම සාපේක්ෂව ඉතා බියකරු වුවත් එය අදාපට ආරක්ෂිත පිරිසිදු සහ හොඳ නියාමනයක් සහිත ලෝකයක් නිර්මාණය කිරීමට දායක වූ වැදගත් සිදුවීමක් බවට පත්වෙලා තියෙනවා.